අද අපි ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක් ගැන කතා කරමු. මේ ස්ථානය ඩියාගෝ ගාසියා ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ දූපත ගැන බොහෝ විට අසන්නේ නැත. නමුත් ඒ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට ආසන්නතම ස්ථීර එක්සත් ජනපද හමුදා කඳවුරයි. මුලින්ම මේ ශ්‍රී ලංකාවට කෙතරම් දුරකින් පිහිට ඇත්ද යන්න සොයා බලමු. ඩියාගෝ ගාසියා ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 1800ක් එනම් සැතපුම් 1100ක් පමණ දකුණින් පිහිටා ඇත. ඔබ සිතියමක් දෙස බැලුවහොත් ඔබට ඉන්දියාවට පහළින් ශ්‍රී ලංකාව පෙන්වු ඇත. ඔබ ඉන්දියානු සාගරයට කෙලින්ම ගමන් කළහොත් ඔබ ඩියාගෝ ගාසියා වෙත ළඟා වනු ඇත. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද හමුදා කඳවුරු නොමැත. ඒ වගේම ඉන්දියාවේද එක්සත් ජනපද හමුදා කඳවුරු නොමැත. අනිකුත් ප්‍රධාන ඇමරිකානු හමුදා කඳවුරු මැද පෙරදිග පිහිටා ඇති අතර එම ස්ථාන ශ්‍රී ලංකාවෙන් ඩියාගෝ ගාසියාට වඩා බොහෝ දුරින් පිහිටා ඇත. මේ නිසා ඩියාගෝ ගාසියා මේ කලාපයේ උපාය මාර්ගිකව වැදගත් වේ. දැන් අපි ඩියාගෝ ගාසියා කුමන ආකාරයේ ස්ථානයක් දැයි තේරුම් ගනිමු. මේ ස්ථානය විශාල රටක් හෝ විශාල නගරයක් නොවේ. එය කුරල් පරවලින් සෑදී ඇති වලලු හැඩති දූපතකි. වලල්ලේ මැද්දේ කලපුවක් දක්නට ලැබේ. මේ කලපුව ගැඹුරු සහ පළල් වෙන බැවින් මෙය විශාල නැව් සඳහා ප්‍රයෝජනවත් වේ. ඩියාගෝ ගාසියා යනු චාගෝස් දූපත් සමූහය ලෙස හැඳින්වන දූපත් සමූහයක කොටසකි. මේ දූපත් එක්සත් රාජධානිය විසින් පාලනය කරනු ලැබේ. මේ භූමිය නිල වශයෙන් බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශය ලෙස හැඳින්වේ. 1966 දී එක්සත් රාජධානිය එක්සත් ජනපදය සමග ගිවිසුමක් ඇති කරගත්තේය. මේ ගිවිසුම මගින් ඩියාගෝ ගාසියාහි හමුදා කඳවුරක් ඉදිකිරීමට සහ ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදයට බ්‍රිතාන්‍ය විසින් අවසර දෙන ලදී. අද වන විට කඳවුර ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ගුවන් හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව විසින් භාවිතා කරනු ලැබේ. දිවයිනේ දිගු ගුවන් පතයක්ද ඇත. මේ ගුවන් පතයට බර බෝම්බ හෙළන යානා ඇතුළු විශාල හමුදා යානා හැසිරවිය හැකිය. නාවික නැව් සහ සබ්මැරීන සඳහාද පහසුකම් ඇත. ඩියාගෝ ගාසියා ඉන්දියන් සාගරයේ මධ්‍යයේ පිහිටා ඇති නිසා ඒට ශක්තිමත් උපාය මාර්ගික පිහිටීමක් සහිත වේ. මේ දූපතේ සිට ගුවන් යානා සහ නැව්වලට දකුණු ආසියාව, මැද පෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවට වඩාත් පහසුවෙන් ළඟා විය හැකිය. ශ්‍රී ලංකාව සඳහා පවතින සමීපත්වය භූගෝලීය වශයෙන් වැදගත් වේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ග ඔස්සේ පිහිටා ඇත. බොහෝ ජාත්‍යන්තර නැව් සෑම දිනකම ශ්‍රී ලංකාව අසලින් ගමන් කරයි. ඩියාගෝ ගාසියා ලංකාවට දකුණෙන් පිහිටා තිබුණද මෙය පවතින්නේද එකම සාගර කලාපය තුළය. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව සහ ඩියාගෝ ගාසියා යන දෙකම වැදගත් ගෝලීය වෙළඳ හා හමුදා මාර්ග ඔස්සේ ස්ථානගත කර ඇති බවයි. කෙසේ වෙතත් මේ දූපත දේශපාලන සහ ඓතිහාසික ගැටලු සමගද සම්බන්ධ වේ. 1960 ගණන්වල අගභාගයේ සහ 1970 ගණන්වල මුල් භාගයේදී චාගෝස් දූපත්වල මුල් වැසියන් බ්‍රිතාන්‍යයන් විසින් ඉවත් කර ඔවුන් මොරිෂස් සහ සීෂෙල්ස් වෙත ගෙන යන ලදී. මේ සිදු වූයේ හමුදා කඳවුර ගොඩනැගීමට ඉඩ සැලසීම සඳහාය. අදටත් මේ ගැටලුව මතභේදාත්මකව පවතී. ස්වෛරීභාවය පිළිබඳවද ආරවුලක් පවතී. චාගෝස් දූපත් මොරිෂස් රාජ්‍යයට අයත් විය යුතු බව මොරිෂස් රාජ්‍ය කියා සිටී. නමුත් එක්සත් රාජධානිය එම භූමිය පාලනය කිරීම දිගටම කරගෙන යයි. මේ ගැටලුව ජාත්‍යන්තර අධිකරණවල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සාකච්ඡා කර ඇත.